අපි ඇවිල්ලා ඉන්නේ ලේක් වයිරරපා. ගොඩක් උදේ අපි ඇවිල්ලා ඉන්නේ ඒත් එක්කම මේ මීදුමක් නෙමෙයි පොඩි වැස්සක් වගේ තියෙන. ඒකත් එක්ක මේ ඈත පේනවා නම් අඩුයි. වතුර ටිකක් මඩ වෙලා. ඈත හක්සිය හිමි ඉන්නේ. ඒක හරි ලස්සන ලේක් එකක්, ලොකු ලේක් එකක්. ලොකුවට පේන්නේ නැහැ මේ වෙලාවේ ටිකක්. පොඩි වැස්සක් තියෙන හින්දා. ලේක් වයිරරපා තියෙන්නේ වෙලින්ටන් ඉඳන් කිලෝමීටර් 50ක් වගේ නැගෙනහිර පැත්තට වෙන්න. මේක තමයි නෝත් අයිලන්ඩ් වල තුන්වෙනියට විශාලම ලේක් එක කියලා සලකන්නේ. මෙතන වාඩි. Bello alla මිනිස්සු. මේ අපි යන්නේ දැන් ලේක් වයිරරපා බලලා ෆෙදර්ස්ටර්න් වල ඉඳන් රිවන්ඩල් තියෙන පැත්තට. රිවන්ඩල් තියෙන්නේ කයිටකේ නැෂනල් පාක් එකේ. රිවන්ඩල් වල ප්‍රසිද්ධත්වය තමයි අර ලෝඩ් ඔෆ් ද රින්ග්ස් මූවි එකත් එක තිබුණා. ඒත් එක්කම මේ වංගු තියෙන මේ පාර ස්ටේට් හයිවේ 2 මේ හරියට කියන්නේ රිමිටකා හිල් කියලා. හරි ලස්සනයි. හරි මේ පොඩි වැස්සක් තියෙනවා අද දවසේ මේ උදේවරුේ. වංගු ගොඩාක් තියෙන පාරක්. මේක කයිටෝකේ හරියටම යනකම්ම මේ විදිය තමයි ෆෙදර්ස්ටෝන් වල ඉඳන්. දැන් අපි වෙන්නේ කයිටෝකේ රීජනල් පාක් එකට ඇතුල් වෙන කිට්ටුවම අපි ගිහිල්ලා බලමු. ඒක හරිම මේ ලස්සන තැනක්. ඇත්තටම මාර ලස්සන view එකක් තියෙන අර හට් රිවර් එක තියෙනවා. ඒත් එක්කම ෆිල්ම් ලොකේෂන් එකක් ඒක ෂූට් කරපු තැන. ගිහිල්ලා බලමු. දැන් මෙතනින් තමයි හැරලා යන්න තියෙන්නේ. ඔන්න අපි ඇවිල්ලා තියෙනවා තවත් ෆිල්ම් ලොකේෂන් එකක් බලන්න. දැන් අපි වාහනේ පාක් කරා. කැම්පින් කරන්නත් පුළුවන්. එන්න මේකට තමයි ඇවිල්ලා තියෙන්නේ වෙන්ඩල්. මේක බලන්න. ඒකත් ලෝඩ් ඔෆ් ද රින්ග්ස් එකේ කොටසකට ගත්තු තැනක්. මේකේ ගොඩාක් තැන් තියෙනවා ඇවිදින්න. ට්‍රැක් ගොඩාක් තියෙනවා. ඔව්. කැම්පින් කරන්නත් යනවා වටේ. බබඩෝ පිළිකෝ. අපි රිවෙන්ඩල් පැත්තට යන්නේ. ලස්සන ස්විංග් බ්‍රිජ් එකක්. Lord of the Rings. මෙතනට එන්න.
අනිත් පැත්තට මේ පැත්තට බබා ඔය පැත්තේ මේ බල තින්නේ Fellowship of the Ring අද ලියලා තියෙන්නේ Lord of the Rings Fellowship ring කියන එක ඒ ෆිල්ම් එකේ කොටසක් තමයි මෙතන දීලා තියෙන්නේ. අර නිකන් අර උඩ ඉන්නේ දෙවනියට ඉන්න ලස්සන කෙනෙක්. ඔව්. අනේ ඒගොල්ලෝගේ ගෙවල් හරියට වෙන්න ඕන. මෙතන තියෙන්නේ මේගොල්ලන්ගේ උස මේ The Hobbit කොටයිනේ. Baggins 1.07 meters Gimli Draft. Eargives The Wizard Gandalf 1.7 Aragorn Eargives ඊට පස්සේ The Elf 2.1 meter height and Sauron when he wore the ring 2.4 meters උස තමයි තියෙන්නේ ඒගොල්ලන්ට මේ සෙට් එක කොහොමද දැන හැදුවේ? ඔන්න ඔයගේ ලස්සන කම් තියෙනවා ඒක තමයි. early morning scene. මේ සෙට් එක තමයි එතන රෙකෝඩ් කරලා තියෙන්නේ. එෆ්ලාගේ රාජධානියට යන්නේ. ආ. මෙන්න මේ වගේ එක. ඒකට යන්නේ. ආ. මෙතන ඉන්න ෆොටෝ ගහන්න. Leaving Rivendell. මේ තමයි Rivendell the entrance. බබා මෙහෙන්න. Baba come here. Swing bridge එකට යන්නේ. බලන්න මේ පැත්තට. වතුරේ පාට අපි යනවා ලූප් ට්‍රැක් එකේ. ලොකු ගස් තියෙන.
මේකට තම හට්‍රීව ගෝච් කායක් ක්‍රාෆ්ටිනුත් කරන්න පුළුවන් මාළු ඉන්න මෙහ එක දේශික මාළුවෙක් ඉන්න ලූලෙක් ඒක දේශික ලූල වලමුද ලූල නෙමේ මේ ආන්ද ලෝන් ෆින් ඊල් ඉන්න මෙහෙ විතරයි මේක ඊල්ස් ලයින් long fin eel is endemic to New Zealand තියෙන හට් රිවර් එක මේ පාල මුඩේ නම් තාරි කලින් ආවේ ක්‍රාෆ්ටින් උනත් කරන්න පුළුවන් මේකේ ලොකු ගඟක් දැන් හරි ගාඩි ටික ඔක්කොම දායි පොඩි ඒවද සීතලද ගාන දුසන්දි ගල් විසි කරනවා ට්වින් ලේක් ලුකවුට් කියන තැනකට යන්න පැව් දෙකක් එක තැනට පේන විදිහක් තමයි මෙතනට කියන්නේ ගිහිල්ලා බලමු මොන වගේ තැනක්ද කියලා කයිටොකේ රීජනල් පාර්ක් එකේ තැනක්ම තමයි මේ Maya and the Kindness Collective want to spread a little extra magic. Like you added some Kimakura thanks to Air New Zealand's grab a seat where they'll shop for presents and goodies for the tamariki at the Christmas tree. මෙසනි බලන් ඉන්න ට්වින් ලේක් එක දිහා එක ළඟ හදපු වැව් දෙකක් මාළු ඉන්නවද දන්නේ baby shark නෑ මේ තමයි ස්ටුවර්ට් මැකන්සි ලේක්ස් තමයි මේ ට්වින් ලේක්ස් කියලා කියන්නේ. These storage lakes were built in 1980s to help ensure a reliable supply of high quality drinking water for the Hutt Valley, Porirua and Wellington City. Wellington වලට වතුර දෙන්න හදපු මේක.